once. Plaintiff L. William. Oh, මේක උඹ කොහොම කිව්වත් මේක උඹට උසාවියට එන්න කියලා තියෙන සිසාසියක් නේ. මට අමාර්සය අමුකාලා එහෙම නැත්නම් අත්ත නරකාලා එහෙම නැත්නම් කුඩු ගහලා මට කවුද සුතාසිය වන්නේ උසාවෙන්න කියලා බලලා කොහෙද මිනිහෝ මට උගන්නන්නේ මේ බලපංකෝ මේ මොකද්ද තියෙන්නේ ආණ්ඩුවේ ලාංඡනය ඔය මේ ගහලා තියෙන්නේ මොකද්ද ඔමන් සමන් කියන්නේ පීසයියගේ පුතා එයාට උපය එකක් තමයි මේක අමාර්සය නිකම් බහුබූත දොඩවන්න එපා මට කවුද මේ රියායකේ නඩු දාන්නේ නිකම් බොරුවට උඩ පයින්න බදාලි මමත් හුඟ කාලයක් උසාවිය ඇස්සේ හිටිය මිනිහ සමන්ස් කියන්නේ නමක් නෙමේ සිතාසිය මේක අහගනින් චාලි in the magistrate court accused පොල් චාලි නොහොත් one shot accused කියන්නේ මොකද විත්තිකාරය මට නඩු දාන්න අමාර්සයගේ මොලෙත් ජපන් මැලරියාව ඇදිලා ඇති. පන්නට ඇති ආදරේකෙක් නම් මට නඩු දාන්නේ නෑ. එහෙමනම් ඉතින් බස්නාහිරෙන් ඉරපායයි. හරිද? මේක අහගනින් මිනිහෝ නිකන් පිස්සු දොඩවන්න නැතුව. මේවා ඉංග්‍රීසි. You are here by request to appear in court on the 30th February of the year 1988. බට උසාවියට එන්න කියලා තියෙනවා ඒ දිනේට. මොන ඉංග්‍රීසියෙන් කිව්වත් වෙන්න බෑ. අපබ්‍රංශ නොකිය ඉඳින් මිනිහෝ. බට උසාවියෙන් එන්න කියලා මේකේ තියෙන්නේ. මට උසාවියෙන්ද අමාල්සෑගේ ඔළුව අප්සෙට් ගහලා. තමුසේ මම කවුද කියලා දන්නවද? තමුසේගේ වයස බලලයි මම නිකන් ඉන්නේ. ඕ එන්නේ අපේ ඉංග්‍රීසි මාස්ටර් අපි අහමුකෝ යාගෙන් බලන්න මගේ වචනේ බොද්ද කියලා බලන්න යමුකෝ මාස්ටර් මං කවුද කියලා දන්නවද මම one shot හරිද මම one shot මම නෑ සර් මේක කතාව නෑ කතාව අහනවා මම මේක බලා ගන්න මොකක් මාස්ටර් මේක වැදක දාන්න මෙන්න මේක කියවන්න මොකක්ද මේක තේරුම කියවන්නකෝ අය බමුණා වගේ බලා ඉන්නේ මේක කියවන්නකෝ කතා කරන්න එපා මම one shot වචනයක් කතා කරන්න එපා කියවන්නකෝ ආයි බලන් ඉන්න බමුණා වගේ කියවන්නකෝ මේක සමන්ස් my god මහා බරපතල වැඩක් සමන්ස් නොහොත් සිතාසිය කවුද පොල් චාලි නොහොත් one shot කියන්නේ මමයි චාලි ඇයි මොකද කියන්නේ මොකටද දෙන්න හදන්නේ ඈ මොකද කියන්නේ මේක මම තෝරලා දෙන්න හැබැයි කලබල නොකර අහගෙන ඉන්න ඕනේ මම භයානක දේවල් වැරදිලා ගියොත් මමත් ගස් ඉවරයි තමුසෙට මේකෙන් උසාවි එන්න කියලා තියෙනවා මට උසාවි එහෙනම් මම ඔළුවෙන් හිට ගන්න ඕනේ උසාවි වල ඔළුවෙන් හිට ගන්න බෑ කකුල් දෙකෙන් මිසක් තමුසෙට තේරෙන්නේ නැත්තම් තෝරලා දෙන්න කලින් ඉන්නවා පොඩ්ඩක් You are required to appear in court to answer charges. appear in court. උසාවිය යනකොට මතක් කරලා කෝට් එකක් දාගෙන ඵලයක්. නෑ කෝට්ස් කියන්නේ උසාවිය. එතකොට number 27 ගල් බමුණ මාවත. කවුද number 27 ගල් බමුණ මාවතේ ඉන්නේ? ඔව් මම තමයි number 28 ඉන්නේ. වෙන්න කියන ඕන ගණන්කාරයෙකුට එක බල්ලේ පියාඹ බලන්නේ මම ඉන්න වෙලාවට අපේ ගේ උඩින් හරිද දැන් මේ මොකද මෙයා මට චැලෙන්ජ් කරන්න හදන්නේ මම මේක තෝරලා දෙන්නයි හදන්නේ පොඩ්ඩක් අහගෙන ඉඳපන් දඟලන්නේ නැතුව මාස්ටර් ඔන්නෝක කියලා දෙන්න මේ තියෙන්නේ ප්ලේන්ටිෆ් පැමිණිලිකරු කවුද එල් විලියම් ඔය මේ තියෙන්නේ හරි කඩේ විලියම් කාර්යනේ එයා තමා ප්ලේන්ටිෆ් පැමිණිලිකාරයා ප්ලේන්ටි විලියම් කාර්යය කඩේ කොහෙද ප්ලේන්ටි එක සිල්ලර් බඩු කඩුවක් එතනම බොරුවනේ එතනම බොරුව ඇකියුස් ඩී චාර්ලිස් නොහොත් පොල් චාලි නොහොත් one shot ඔව් හරි මොකද මාගෙන කියන්නේ මොකද තමුසේ තමයි ඇකියුස් චූදිතයා තමුසේ එහෙනම් තමුසේ මොකද නිකන් කැත්ත වචන කියන්න එපා හලෝ මේ මම හදන්නේ මේක තමුසේට තෝරලා දෙන්න මම ඉංග්‍රීසි දන්න මිනිහෙක්
කියන්නේ මාස්ටර්ගේ පප්පත් හොඳ ඉංග්‍රීසි කාලේ. හැබැයි පුතු ඉංග්‍රීසි වැරදුනොත් වැරදුනා. මාස්ටර්ගේ පප්පත් මලේ කිව් අකුරක් උගුරේ හිර වෙලා. මේ තියෙන්නේ to eject you. to eject you. ඉජෙක්ටිව් ඒ මොකක්ද? ඒක නිකන් රොකට් එකක් වගේ එකක්ද? තමුසේව ඔය ගෙයින් eject කරන්න යනවා. eject කරන්න. මාව මක් කරන්නද? තමුසේ හිතුවා මදි. හරිද? මේ තියෙන්නේ ඔය black and white ලියලා තියෙන්නේ type ගාලා and to eject your wife .nona. මොනවා? ඩොට් නෝනා කියන්නේ මගේ පවුල. තමුසේ ඒ ගෑණි විතරක් ඇදගන්න එපා. to eject your wife .nona. ඒ කියන්නේ මේ .nonවත් මේ අර මේ eject කියන්නේ මොකද්ද මේ? මොකද ඒක මම තමුසේ පැටළුනේ. කවුද පැටළුනේ? මුසේ කලබල කරපුවම මේ මට ඒ වචන වල තේරුමක් මතක නැති වෙනවා. මොලේ අවුල් වෙනවනේ. ඒ කියන්නේ .nonවත් වහාම මොකද්ද මේ eject කරන්න යනවා. මාස්ටර් මේ බලා ගන්නවා. මට මොනා කිව්වත් කමන්නේ හරිද? මගේ නෝනට විතරක් වචනයක් කතා කරන්න බෑ. ඔය නරක වචන කියන්න බෑ. හරිද? දන්නවද? ඉතින් මලයි ලව්වේ මම මේකේ තියෙන දේ තෝරලා දෙන්නනේ හදන්නේ. මාස්ටර් එහෙම කතා කරන්න එපා මාස්ටර්. ඒ අහිංසක ගෑණි. ඒ ගෑණි කවදාකවත් ඔහොම වැරදි කරන ගෑණියෙක් නෙමෙයි. මාස්ටර් හරි කතයි මාස්ටර්. මේ දෙන්න මාස්ටර් කොලේ. බවරි. මේ මාස්ටර් තවසේ දැනගන්න අමාරුසින් මම විජේතා කියලා හිතන්නේ. නැත්නම් මම වන් ෂොට් එන්නද? වන් ෂොට්. බලන්නකො හලෝ මුන් පුදුම මිනිස්සුනේ. මම ඉංග්‍රීසි නොදැන හිටියනම් මේ අපහසේ විඳින්නේ නෑනේ.